අද අපි බලමු යතුරු පැදි ලෝකේ Honda කියන නම මේ තරම් ලොකු තැනකට ගේන්න බලපාපු ලෙජෙන්ඩරි බයික් මොඩල්ස් කීපයක් ගැන. මේවා සාමාන්‍ය බයික්ස් නෙමේ. මේවා තමයි Honda බ්‍රෑන්ඩ් එකක් විදිහට බිල්ඩ් කරපු ෆවුන්ඩේෂන්ස්. 1958 දී Hondaගේ හැමතේම ස්ටාර්ට් වුණේ මෙතනින්. Honda Super Cub. කාට වුණත් පදවන්න හරිම ලේසි සිම්පල් ඩිසයින් එකක් එක්ක මේ බයික් එක එළියට ආවේ. මිනිස්සු හැමෝටම රයිඩ් කරන්න පුළුවන් වෙන්න ඕන කියන සොයිචිරෝ හොන්ඩාගේ ඩ්‍රීම් එකට පණ පොවපු බයික් එක තමයි මේ. මිලියන 100කට වඩා වැඩියෙන් විකුණුණා වගේම ලෝකෙ වැඩියෙන්ම විකුණුණු මෝටර් බයික් මොඩල් එක විදිහට සැලකෙන්නේ මේ Honda Super Cub එක. ඊළඟට මුළු ලෝකෙම ෂොක් කරපු බයික් එක Honda CB750. හෝස් පව 67ක CC 736ක පවර්ෆුල් එන්ජින් එකක් එක්ක මේ බයික් එක කරලියට ආවට පස්සේ යුරෝපියන් බෑස් ටිකක් එහෙම ගොඩාක් සර්ප්‍රයිස් වුණා. දරාගන්න පුළුවන් මිලකුත් එක්ක ඇඩ්වාන්ස් බ්‍රේක් සිස්ටම් එකක් එක්ක ස්මූත් රයිඩ් එකක් දෙන්න මේ බයික් එකට පුළුවන් වුණා. මේක තමයි සුපර් බයික් කියන කන්සෙප්ට් එක පොපියුලර් කරපු බයික් එක. ඒත් එක්කම Honda කියන බ්‍රෑන්ඩ් නේම් එක මුළු යතුරුපැදි ලෝකෙම කතා බහට ලක් වෙන්න ගත්තා. ඊළඟට ස්පීඩ් එක විතරක් නෙමේ කම්ෆර්ට් එකත් හරිම වැදගත් කියලා Honda Goldwing මේ බයික් එකෙන් ඔප්පු කරා. 1975 දී හෝස් පවර් 84ක් එක්ක 1000cc 4 සිලින්ඩර් එන්ජිමක් එක්ක ආපු මේ බයික් එක ලොන්ග් රයිඩ්ස් වලට පර්ෆෙක්ට්ම චොයිස් එකක් වුණා. ස්මූත් වගේම කම්ෆර්ටබල් ෆීලිං එකක් දෙන්න කම්ෆර්ටබල් ෂීට්ස්, මියුසික් සිස්ටම් වගේ ඒ කාලේ හැටියට අමුතු ෆීචර්ස් ටිකක් මේ බයික් එකට එකතු කරලා තිබ්බා. සාමාන්‍යයෙන් කිව්වොත් කාර් එකක් වගේ කම්ෆර්ට් එකක් මේ බයික් එකෙන් ලැබුණා. ඊළඟට 1992 දී හෝස් පවර් 125ක් නිපදවන CC 893ක ධාරිතාවකින් ආපු මේ දඟකාර බයික් එක තමයි පර්ෆෝමන්ස් වර්ල්ඩ් එකේ පෙරලියක් කරපු බයික් එක Honda CBR 900RR Fireblade. ලයිට් වෙයිට් ඩිසයින් එකක් වගේම පැයට කිලෝමීටර් 350ක විතර පිස්සු හැදෙන ස්පීඩ් එකකට මේ බයික් එක උරුමකම් කිව්වා. බයික් එක ලයිට් වෙයිට් නම් ස්පීඩ් එක ඔටෝමැටිකලි එනවා කියන Hondaගේ සිම්පල් අයිඩියා එක හොඳටම පෙන්නුම් කරේ මේ බයික් එකේ. එන්ජින් සයිස් එකට වඩා බැලන්ස් එක වැදගත් කියලා මේ බයික් එකෙන් තමා ලෝකෙට තේරුම් කරලා දුන්නේ. අද අපි දකින ස්පෝර්ට්ස් බයික් වල හරිම බේස් එක දුන්නේ මෙන්න මේ Fireblade එකෙන්. අන්තිමට ඇඩ්වෙන්චර් ලවර්ස් ලගේ ඩ්‍රීම් එකක් වුණ Honda Africa Twin XR V650. ඔෆ්-රෝඩ් වලට, ලොන්ග් ජර්නිස් වලට, එක්ස්ට්‍රීම් කන්ඩිෂන්ස් වලට විශේෂයෙන්ම බිල්ඩ් කරපු බයික් එක. කඳු, මඩ ගොඩැලි, තැනිතලා, කාන්තාර මේ ඕන තැනක් හරිම ලේසියෙන් තරණය කරන්න මේ බයික් එක සමත් වුණා. මේකෙන් Honda කියන බ්‍රෑන්ඩ් එක නගරයෙන් පිටට ගෙනියන්න හැකියාව ලැබුණා. රයිඩර්ස්ට ලෝකෙ වෙනමම විදිහකට එක්ස්ප්ලෝර් කරන්නත් මේ බයික් එක උදව් වුණා. ඉතින් මේ බයික්ස් ටික තමයි Honda ලෙජෙන්ඩරි බ්‍රෑන්ඩ් එකක් වෙන්න මුල පුරපු බයික් මොඩල්ස් කීපය අතර තියෙන විශේෂම බයික් මොඩල්ස් ටික. පොඩි කමියුටර් බයික් එකකින් පටන් අරන් අද ලෝකෙ දැවැන්තම මෝටර් සයිකල් බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙන්නේ බයික්ස් හදන කම්පැනි එකක් විතරක් නිසාම නෙමේ. Honda කියන්නේ ඩ්‍රීම්ස් බිල්ඩ් කරන බ්‍රෑන්ඩ් එකක් නිසා. Honda බ්‍රෑන්ඩ් එකේ ඉතිහාස කතාව දන්නවද? ඉක්මනට යන්න යකඩ හිනා අපි Honda හිස්ටරි ගැන හදපු මෙන්න මේ ඇනිමේෂන් වීඩියෝ එක බලන්න.